නීති ක්‍රියාත්මක වෙන බව පේන්න සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හදපු ආයතනය තමයි මෙම අද විවෘත කරනු ලැබේ. ඒ වගේම තමයි මම හිතන්නේ මෙම නීතියේ ක්‍රියාකාරීත්වය සහ එහි ධාරිතාවය සම්බන්ධයෙන් ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මම හිතන්නේ ඒ දැනුම සහ ඒ සම්බන්ධයෙන් තියෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලැබුණේ විශේෂයෙන්ම මේ පනත හදන්න ක්‍රියාකාරීව සක්‍රීයව දායක වුණා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහත්මයා. කිව්වා වගේ මම ආරම්භක අවස්ථාවේ හිටියා මට සෑහෙන වැඩි කලක් ඉන්න බැරි වුණා. කෙසේ නමුත් අමාත්‍යතුමනි ඒත් එක්කම තව අනපනත් කීපයක් අලුතින් පටන් ගත්තා. එකක් තමයි පබ්ලික් සිකියුරිටි ඇක්ට් මහජන ආරක්ෂක පනත. නමුත් ඒක ඉදිරියට ගියේ නැහැ. ඊට පස්සේ ආවා ත්‍රස්තවාදී ප්‍රතිත්‍රස්ත පනත කියලා. ඒකෙත් බිල් අවස්ථාවේ තවමත් තියෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 2018 ඒ ප්‍රතිත්‍රස්ත පනත ආවා. ඒත් එක්කම 2023 ආපහු නැවතත් බිල් තත්ත්වයේ තියෙන කෙටුම්පත් තත්ත්වයේ තියෙන පනතක් තියෙනවා. ඒත් එක්කම අපි දිගින් දිගටම ඉල්ලා හිටිය සහ ඉල්ලා සිටින සංවිධානාත්මක අපරාධ කරුවන් සම්බන්ධයෙන් වූ පනතක් අවශ්‍යයි කියන එක ලෝකේ හැමතැනම තියෙනවා. ඒක 2003 ඇවිල්ලා නමුත් ඊට පස්සේ මේ දක්වාම කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. අපි මේ පනත නැවතත් ඔබතුමාගෙන් ඉල්ලලා මම හිතන්නේ සම්බන්ධයෙන් දැනට කමිටුවකින් ඒ ක්‍රියාකාරී දායකත්වයකින් මම හිතන්නේ ඉදිරියේදී ඒ සංවිධානාත්මක අපරාධ පනත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි. මම හිතන්නේ මේ වගේ ගරු අමාත්‍යතුමනි මේ වගේ තියෙනවා අපේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි හිදස්තැන් ගොඩක්. ඉතින් මේ නීතිය අද සමහර විට පහළට බැහැලා තියෙන්නේ මේ නීතියේ වළංගුතාවයක් නැති වෙලා තියෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වැරද්දක් නෙවෙයි. නීතියේ තියෙන නීතිය නියමාකාරයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ නැති තත්වයක් තුළ එවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒ නීතියේ හිදස් අපි අඳුනාගත යුතුයි. මෑතකදී ඔබතුමාත් දන්නවා අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවේදීත් කිව්වා කස්ටම් ඕඩිනන්ස් එක නැත්නම් රේගු ආඥාපානත ඊටමත් දුර්වල ආඥාපානතක් ඒකෙන් ක්‍රියා කරන්න පුළුවන් තත්වය අදට ගැලපෙන තත්වයක් නැහැ. පොලිස් ආඥාපානත ඊටමත්ම කාලීන සංශෝධන අවශ්‍යයි. ඒක දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි කියනවා දැන් අලුතෙන් අපි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය ගැන කතා කරනවා. පුනරුත්ථාපන පනතේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා සංශෝධන. ඉතින් මේ පනත්වල සංශෝධන දිගින් දිගටම අවශ්‍ය වෙන්නේ මේ නීතිය බලාත්මක කරන්න මිනිස්සුන්ට සාධාරණ සමාජයක් ඇති කරන්න මේ නීතියේ හිදස් නොපමාව සම්පූර්ණ කළ යුතුයි. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා මම හිතන්නේ මහ ජනතාව දැඩි පීඩාවට ලක් කරලා තිනවා මේ සයිබර් ක්‍රයිම් සම්බන්ධයෙන් ඇතිවන අපරාධ සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ වාර්තා වෙනවා. නමුත් මේ නීතියේ හිදස තවම අපිට සම්පූර්ණ කරගන්න බැරිනවා. නීතිය සම්පූර්ණ කරා නීතිය ක්‍රියාත්මක වුණත් අද ඒ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක කියන නීතිය සංස්ථාපනය වෙලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක තලයේ නැහැ. මම හිතන්නේ කාලීන අවශ්‍යතාවයක් ඒවා. ඒවා නැතුව මේ රට ඉදිරියට යන්න බෑ. නැත්නම් වෙන්නේ මේ වගේ නීතිමය තත්ත්වයේ දුර්වල වුණාට පස්සේ පොලිසියට නැත්නම් අධිකරණයට බැන ඉඳලා වැඩන්නේ නීති ප්‍රඥප්ති දිගින් දිගටම සංශෝධන කාලීනව සංශෝධන අවශ්‍යයි. ඒ වගේම ඒ සංශෝධන වලට යටත්ව මම හිතන්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් අද මේ සුබ මොහොතින් ආරම්භ කරපු මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහත්මයා කිව්වා වගේ අඩු ප්‍රමාණයකින් ආරම්භ කරපු මේ අපරාධයකින් උත්පාදිත දේපල කොට්ටාශය ඉදිරියේදී වැඩිම ධාරිතාවකින් වැඩ කරන්න වෙන සහ වැඩ කළ හැකි ඒ වගේම වැඩිම නීතිමය බලයක් තියෙන කොට්ටාශය බවට පත් වෙනවා. ඒක ඒ කොට්ටාශය ධාරිතාව වැඩි කිරීම සඳහා මානව සම්පත් ධාරිතාවය ශේෂ සම්පත් වල අවශ්‍යතාවය මම හිතන්නේ මාස 3ක් වගේ කාලය ඇතුළත
මම පොරොන්දු වෙනවා සම්පූර්ණ කරනවා කියලා. ඒක අපිට මානව සම්පත් වල හිඟයක් තියෙනවා. ඒ වගේම තමයි එතුමා කිව්වා වගේ පුහුණුව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මම මේ වෙනකොට අල්ලස් කොමිසමේ සභාපතිතුමත් එක්ක සාකච්ඡා කළා ඉදිරියේදී දෙවැත්තම ඒ නිලධාරීන්ව පුහුණු කිරීමේ කටයුත්තක් මම හිතන්නේ ජාත්‍යන්තර සංවිධානයකින් ලබා දෙන පුහුණුව අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරීත්වයේදී ඔබතුමාලාගේ මේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ඉන්න සියලුම නිලධාරීන්ගෙන් හොඳ අවංක සේවයක් බලාපොරොත්තු වෙනවා. මෙච්චර බලයක් හම්බ වෙච්ච පනතක් මම හිතන්නේ දැනට ශ්‍රී ලංකා නීති ප්‍රඥප්ති වල නැහැ. පර්සන්ධාරිකට උපරිම බලය තියෙනවා. හැබැයි බලය අවභාවිත කරන්න එපා. මේ බලය මහජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න, මේ බලය නීතිය බලාත්මක කිරීම සඳහා කරන්න, රටේ තියෙන නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ බලය ක්‍රියාත්මක කරන්න. ඒකට මම හිතන්නේ දක්ෂ, ශක්තිමත් සහ විශේෂයෙන් දැනුමක් තියෙන නිලධාරීන් පිරිසක් මා ඉදිරියේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ පනතෙන් ලැබෙන බලතල වගේම මේ පනතෙන් මිනිස්සුන්ට රටට ලැබෙන දේ බොහොමයි. ඒකට අපි සම්පූර්ණ දායකත්වය ලබා දෙමු. මේත් එක්කම තවත් ආයතනයක මේ සම්බන්ධයෙන්ම ක්‍රියා කරන තත්ත්වයක් තියෙනවා. ඒ තමයි අල්ලස් දූෂණ කොමිෂන් සභාව. මේ අනුව මේන් ලැබෙන සියලුම දේවල්, සියලුම නීති ක්‍රියාත්මක කිරීමේ බලයෙන් ලැබෙන සියලුම දේවල් මේ රටේ මහජනතා ශක්තිමත් නීති සම්ප්‍රදායක් ඇති කරමින් මෙම කටයුත්ත මෙම අපරාධිකයන් උත්පාදිත දේපල කොට්ටාසය බිහි කළා. ඒකේ සාර්ථකත්වය මහජනතාවට, ඒ වගේම රජයට අපි උපරිම වශයෙන් පෙන්වමු. ඒ වගේම මේ කටයුත්ත සියලු ආකාරයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬව බොහොම ස්තුතියි.